ආයුබෝවන් යාළුවනේ, කොහොමද ඔයාලට? පේනවද අද මගේ මිදුලේ තියෙන ලස්සන? අපේ ඇක්ටීරියා ගහේ මල් පිපිලා. හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ මල් පිපුනම හරිම සුවඳයි. පේනවද මේ මල් වලින් රොන් අරගෙන යන්න ඇවිල්ලා ඉන්නේ කවුද කියලා? පුංචිම පුංචි මීමැස්සෝ. මේගොල්ලොත් මේ දවස්වල හරියට වැඩ. මං හරි ආස කරන දෙයක් තමයි මේ ඇක්ටේරියා මල් පිපුනම මිදුලට වෙලා ඉන්න. මොකද මල්වල තියෙන ලස්සනට මේ මල්වල තියෙන සුවඳ එකතු වුණාම හිතට දැනෙන්නේ පුදුමාකාර විදිහේ සැනසීමක්. ඉතින් ඒකයි මං අද ඔයාලත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්න හිතුවේ. ඔයාලටත් පුළුවන් නම් පුංචිම පුංචි ඉඩක හරි පුංචි ඇක්ටේරියා පැලයක් හිටව ගන්න. මේ බලන්න මල් පෙති වැටිලා අපේ මිදුලේ තියෙන ලස්සන. අපි කොයිතරම් තාක්ෂණයත් එක්ක ඉදිරියට ගියත් පරිසරයත් එක්ක ඉන්නකොට ඒ දැනෙන සතුට, සැනසීම, නිදහස අපිට අනිත් කිසිම දෙයකින් ගන්න බෑ කියලා හොඳටම තේරෙනවා. ඇත්තටම හිතට දැනෙන මේ සැනසීම පරිසරයෙන්ම විතරයි අපිට ලැබෙන්නේ. ඉතින් මං ඒකයි මට ලැබෙන පුංචිම පුංචි වෙලාවකදී හරි පරිසරයේ ඒ තියෙන සුන්දරත්වය විඳින්න අමතක කරන්නේ නැත්තේ. මේ තියෙන්නේ මගේ පුංචි ගෙවත්තේ තියෙන පුංචි පුංචි මල් ටිකක්. බලන්නකො ලස්සනයිද කියලා. තව වර්ග කීපයක්ම තියෙනවා. හැබැයි මට අද වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මේ ටික තමයි. ඒ වගේම තමයි මේ ළඟදී කඩෙන් ගෙනාපු ඉඟුරු කෑලි කීපයක් මට හිතුණා හිටවලා බලන්න ඕනේ කියලා. මං ඉතින් හාල් බෑග් කීපයක මේ ඉඟුරු කෑලි හිටෙව්වා. පේනවද පුංචි අංකුර ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි. මං හිතනවා ගෙදර පරිභෝජනයට මට මෙන්න මේ ඉඟුරු පැල ටික හදාගත්තොත් ප්‍රමාණවත් වෙයි කියලා. ඕගොල්ලෝ මේ දකින්නේ මං දැන් ටික කාලෙකට කලින් ගෙදර හිටව ගත්ත කොච්චි පැල කීපයක්. මේ කොච්චි ගස් නිසා අපිට කඩෙන් මිරිස් ගේන්න ඕනුනේ නැහැ. හැබැයි දැන් මේ කොච්චි ගස් පරණයි. ඉතින් ඒ නිසා ඒ වගේ කරල් අඩුයි. මං ඉතින් මේ ඉදුණු කරල් කඩාගන්නේ ආයෙමත් පැල ටිකක් බෝ කරගන්න. ඔයාලත් පුළුවන් විදිහට පුංචියට හරි ඔයාලගේ ගෙවත්තේ මල් වවනවා වගේම එළවලු පළතුරු ටිකකුත් වගා කරගන්න. ඒක ඇත්තටම ආර්ථිකයට පුංචි ශක්තියක් වෙනවා වගේම හිතට ගෙන එන්නේ හරිම සතුටක්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.